අයිබෝවන් good evening කියලා ඔයගොල්ලන්ව පිළිගන්නවා අපේ ආදරණීය දුවලා පුතාලා හැමෝම. හොඳයි ඉතින් දුවේ පුතේ ඔන්න අපි සූදානම් අද දවසේදී අපේ පේපර් ක්ලාස් එකේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. හරි. එhmenan ඔයගොල්ලන්ට මාව පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව පේනවා නම් ඇහෙනවා නම් raise hand කරන්න. අපි යමු අද දවසේ අපේ පේපර් ක්ලාස් එකේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. right. right හොඳයි හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවා. හොඳයි. අපි නම් අද කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනිම ප්‍රශ්නය 83 වෙනි ප්‍රශ්නය. 83 වෙනි ප්‍රශ්නයට අපි යමු. right හොඳයි. 83 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? read the passage and complete the grid given below. පහත සඳහන් මේ grid එක සම්පූර්ණ කරන්නට අවශ්‍යයි. බලමු අපි මොකක්ද තියෙන්නේ කියලා. My father Ravi is a doctor. මගේ තාත්තා රවි වෛද්‍යවරයෙක්. He works in a hospital. එයා hospital එකේ වැඩ කරන්නේ. එහෙනම් අපි name එක බලාගත්තා. occupation රැකියාව. එයාගේ තනතුර එහෙම නැත්නම් රැකියාව ඒ වගේම place of work වැඩ කරන තැන. right. My mother Padmini is a teacher. මගේ අම්මා පද්මිනි ගුරුවරියක්. She teaches in a school. අය අපේ පාසලේ උගන්වන්නේ. My name is Geeta. මගේ නම ගීතා. මම ශිෂ්‍යයෙක්. Vincent College එකේ උගන්වන්නේ. Our neighbor Auntie Lata is a clerk. එයා clerk කෙනෙක්. එයා වැඩ කරන්නේ ඔෆිස් එකේ. ඉතින් මේ විස්තර ටික අපි දුවේ පුතේ යොමු කරන්නට ඕනේ අදාළ නිශ්චිත කොටුවට. රවි ડોක්ටර් කෙනෙක්. එයා වැඩ කරන්නේ කොහෙද පුතේ? හොස්පිටල් එකේ. එහෙනම් අපි මෙතනට ගමු හොස්පිටල් කියන වචනේ. හොස්පිටල්. අපි මෙතනට ගන්නවා හොස්පිටල්. එයා වැඩ කරන්නේ හොස්පිටල් එකේ. ඊට පස්සේ අපිට ඉන්න කෙනා තමයි කවුද? ඊළඟට ඉන්නේ අපේ පත්මිනි. කවුද පුතේ? දෙවනියා පත්මිනි. හරි පත්මිනි කවුද පුතේ? එයා ඇවිල්ලා ටීචර් කෙනෙක් නේ. TEACHER ටීචර්. හරි. ඒතර එයා වැඩ කරන්නේ ස්කූල්. එහෙනම් එයා වැඩ කරන්නේ ස්කූල් එකේ. ස්කූල් කියලා තිබ්බනම් හරි. place of work වැඩ කරන තැන. හරි නේද දුවලා පුතාලා? හොඳයි. ඊට පස්සේ ඊළඟට කතා කරන කෙනා ගීතා ගැන නේ. තුන්වෙනියට ඉන්නේ ගීතා. දැන් මේක ලියන්නේ ගීතානේ බලමු. right. එතකොට මෙතන තියෙනවා my name is ගීතා නේද? ගීතා පුතේ ස්ටුඩන්ට් කෙනෙක්. ගීතා ස්ටුඩන්ට් කෙනෙක්. එයා කොලෙජ් යන්නේ. එයා කොලෙජ් එකේ තාම ඉගෙන ගන්නවා. ඊළඟට වඩවන වින්සන්ට් කොලෙජ් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් කතා කරන එයාගේ නේබර් අසල්වාසියා කවුද පුතේ? ලතා. ලතා ඇවිල්ලා කවුද? CLER ගේ ක්ලාක් කෙනෙක්. එයා වැඩ කරන්නේ OFFIC ඔෆිස් එකේ. ඔය විදිහට තමයි දුවේ පුතේ. ඒකට පිළිතුරු ටික එන්නේ. right. හරි සටහන් කරගන්න මගේ දුවලා පුතාලා. සටහන් කරගෙන අවශ්‍ය දේවල් ලකුණු කරගන්න. right. හරි වැරදි බලන්න. හරි නේද? හරි. එහෙනම් අපි right. ඔයගලන්ට වීඩියෝ එක පැහැදිලිව පේනව නේද? මගේ වීඩියෝ එක පැහැදිලිව පේනවද? සචේතන දුව පැහැදිලිව පේනවා සහ ඇහෙනවද මාව? ඔව් සර්. right හරි. කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා වීඩියෝ ඔන් කරලාද තියෙන්නේ කියලා. වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. පැහැදිලිව පේනවා. ඉන්න මම right. ඔව්. හොඳයි. මාව පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අද දවසේ අපි කතා කරන ඊළඟ ප්‍රශ්නය 84 වෙනි ප්‍රශ්නය. බලමු. WH questions. මොනවාද පුතේ? WH questions බලන්න. WH questions වල මගේ දුවලා පුතාලා හොඳටම බලන්න ඕනි. මේක විභාගයට ආවහම දැන් බොහෝ පාසල් වල විභාගය පැවැත්වෙන්නේ නැහැ කියන තීන්දුව තීරණ වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් පාසල් වල විභාගය පැවැත්වෙන්නේ නැත්තම් මගේ දුවලා පුතාලා සතුටු වෙන්න එපා. අනිවාර්යෙන් දුක් වෙන්න. හේතුව ඕගොල්ලොන්ට පේපර් එක පැවැත්වෙනවා නම් ප්‍රශ්න පත්‍ර පැවැත්වෙද්දි මගේ දුවලා පුතාලා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. යම්කිසි පාඩම් කිරීමක් කරනවා. හැබැයි දැන් පේපර්ස් තියෙන්නේ නැහැ කියලා කියන්නේ ඕගොල්ලෝ ඒ පාඩම් කිරීම කරන්නේ නැහැ. ඉතින් අපි එඩියුකෝ එකෙන් අදාළ පන්ති පැවැත්වීම සිද්ධ කරනවා වගේම අනිවාර්යයෙන්ම පේපර්ස් ටිකත් පවත්වනවා. එතකොට ඕගොල්ලෝ මේ පේපර්ස් වලට හරියට ලියලා ලකුණු ලබා ගන්න නැත්නම් ඕගොල්ලෝගේ ලකුණක් આવවම නෑ තිබුණ නෑ පේපර් තිබුණ නෑ ලකුණු නෑ. එහෙම වෙනවනේ. එහෙම වෙන්න එපා. ප්‍රශ්න පත්‍ර ටික අනිවාර්යෙන් ලියන්න. අපේ ප්‍රශ්න පත්‍ර ටික ඉතින් මේ වගේ කාලයක දැන් නිකමට කල්පනා කරන්න පේපර්ස් නැති කාලයක මේ වගේ ප්‍රශ්න පත්‍ර පොතක් කරන එක වටිනවද නැද්ද? කොච්චර වටිනවද අපේ දුවලා පුතාලට?
ඒ නිසා මේක ලොකු අභියෝගයක් ඕගලන්ට. ඕගලන්ට සිලබස් චේන්ජින් එකත් එක්ක අභියෝගයක් ආවා. දැන් ප්‍රශ්න පත්‍ර දැන් මේ තියෙන රටේ තත්ත්වෙත් එක්ක එනවා. ඉතින් මේ මොනවා ආවත් ඕගොල්ලෝ සූදානම් වෙන අවසාන විභාගයක් තියෙනවා. ඒක ඔළුවේ තියාගෙන මේ කරන වැඩ ටික උනන්දුවෙන් කරන්න මතක තියාගන්න. හරිද? right. අපි බලමු එහෙනම්. දැන් මේ වගේ එකක් ආවහම මගේ දුවේ පුතේ හොඳට බලන්න ඕනේ උත්තරේ. ආන්සර් එක බලන්න ඕනේ. දැන් බලන්න මේ දීලා තියෙන උත්තරේ මොකක්ද කියලා. It is 500 rupees. පුතේ පිළිතුරකට මුදලක් එනවා නම් ඒකට අපිට අහන්න වෙන්නේ කොච්චරක්ද කියලානේ. එහෙනම් අපි අහන ප්‍රශ්නේ තමයි how much. මොකද්ද පුතේ? How much is this pair of shoes? මේක කීයද? මුදල කීයද කියලා අපිට අහන්නට පුළුවන්. There are 150 seats. 150 ගණන් කළ හැකි එකක්. එතකොට අපි ගණන් කළ හැකි ඒවට අහන්නේ how many seats? How many seats are there in the auditorium? Auditorium එකේ seats කීයක් තියෙනවද? How many seats are there in the auditorium කියලා අපිට යන්න පුළුවන්. Is your convocation? එතකොට ඊළඟ එකේදී තියෙන්නේ it is on 24th of May. මැයි මාසේ 24 වෙනිදා. එතකොට දිනයක් එනවා නම් පුතේ දිනයක් එනවා නම් අපිට when කියන එකට යන්න පුළුවන්. When is your convocation? ඔයාගේ උපාධි ප්‍රදානෝත්සවය කවද්ද? තියෙන්නේ කියන ප්‍රශ්න තමයි එතන අහන්නේ. හරි. ඊළඟට අපි යමු. මොකක්ද යන්නේ? අපි යනවා ඊළඟට is this new car? මේ new car එක it is my father's car. ඒක මගේ තාත්තාගේ කාර් එක. fathers කියලා කියන්නේ තාත්තාගේ. කාගේද? එහෙනම් whose is this new car? whose කියන එකට අපිට යන්න පුළුවන්. WHO whose කාගේද? because they are happy. පුතේ because කියලා කියන්නේ නිසා. ඔයා හොඳට මතක තියාගන්න මගේ දරුවෝ උත්තරය පටන් ගන්න because වගේ يعني හේතුවකින් නම් උත්තරයට දීලා තියෙන හේතුවක් නම් පුතේ ප්‍රශ්නය why වලින් අහන්නේ why are they laughing? ඇයි ඒගොල්ලෝ සිනාසෙන්නේ කියන ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන් කමක් තිබෙනවා. හරි නේද? හරි. හොඳයි අපි යමු එහෙමනම් 85 වෙනි ප්‍රශ්නෙට. 85 වෙනි ප්‍රශ්න අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරමු. වෙනදා වගේම write the plural form of the following words. මෙන්න පුතේ අපි මුල ඉඳලම කරපු දෙයක් තමයි බහුවචන. right අපි උත්තර සාකච්ඡා කරන්න කෙනෙක්ව ගමු. උත්තර සාකච්ඡා කරන්න අපි ගමු කෙනෙක්ව. රේස් හෑන්ඩ් කරන්න මේකේ උත්තර ටික කියන්න කැමති කෙනෙක් 85 වෙනි ප්‍රශ්නෙට. පිළිතුරු කියන්න කැමති කෙනෙක් රේස් හෑන්ඩ් කරන්න. ඉක්මනට රේස් හෑන්ඩ් කරන්න. ඔයගලන්ට උත්තර කියන්න පුළුවන් ලෙහෙසි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. right අපි දිනුලිව ගන්නවා උත්තර කීම සඳහා. හරි දිනුලි කියන්න. හරි පාස් කියන එක passes. හරි දිනුලි මට ඒකට කියන්නකෝ මේ අකුරු කියන්නකෝ passes කියන්නේ. PASSES. very good passes. එහෙනම් මම මෙතනදී උත්තරේ කියන ගමන්ම තියරි එක මතක් කරන්නම්. S අකුරෙන් අවසන් වෙනවා නම් SS වලින් අවසන් වෙනවා නම් SH වලින් අවසන් වෙනවා නම් CH වලින් අවසන් වෙනවා නම් අපි ES දාන්නේ. S SS SH CH X O මේවෙන් අවසන් වෙනවා නම් අපි දාන්නේ ES කියලා මතක තියාගන්න. right. ඊළඟ එකට උත්තරේ කියන්න පුතේ පෝනි. පෝනියා. Ponies. අකුරු කියන්නේ. Ponies. right very good. theory එක තමයි y අකුරෙන් අවසන් වෙන අවස්ථාවේදී අදාළ y අකුරට පෙර a e i o u තියෙනවා නම් අපි මොකද කරන්නේ? y කපලා a i s දාන්න. y අකුරට පෙර a e i o u තියෙන වවල් එකක් තියෙනවා අපි s අකුර දානවා. නැත්තම් අපි y කපලා i s දානවා. දැන් මෙතන y අකුරට පෙර තියෙන්නේ n අකුර a e i o u නෙමෙයි. ඒ නිසා y කපලා es දැම්මා. right. ඊළඟට කියන පුතේ shop කියන එකේ plural එක. Shop. අකුරු කියන්නේ SHOPS. shops හොඳයි. ඊළඟට dear කියන එකේ plural එක මොකද්ද? Dear. dears right. ඒක හදාගන්න දිනුලි dear කියන එකට dears කියලා plural එකක් නැහැ. dear කියන එකේ plural එක dearම තමයි. D E E R dear.
ඊළඟට මම ඔයාලට කියන්නම්කෝ sheep එකේ මොකද්ද plural එක? sheep, නෑ පුතේ. ඒකත් s දාන්නේ නෑ. එහෙනම් තරු දාලා මගේ දුව මතක තියාගන්න අපේ අනිත් දරුවෝ deer සහ sheep කියන පද දෙක plural එක විදිහට භාවිතා කරන්නේ ඒ පද දෙකම තමයි. ඒ වචනේම තමයි. මතක තියාගන්න right. facts කියන එකේ plural එක කියන්නේ x අකුරෙන් අවසන් වෙනවා නම් මොකද්ද දාන්නේ? taxes, es දානවා. volcano volcanoes, es දානවා. bush sh වලින් අවසන් වෙනවා නම් es දානවා. goose කියන එක මොකද කරන්නේ? geese, හරියටම හරි. මං හිතුවා ඔයා gooses කියයි කියලා. geese. ඒකට එන්නේ geese කියලා. laugh කියන එකට මොකක්ද එන්නේ? lamb, L O A V E S loves කියලා අපිට ගන්න පුළුවන්. F අකුරෙන් අවසන් වෙන වෙලාවේදී F ඉවත් කරලා V E S දාන එක තමයි අපි කරන්නේ. හරි නේද? right. හොඳයි දුව. මං යනවා ඉදිරියට එහෙමනම් ඊළඟ ප්‍රශ්නය අරගෙන. ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ මගේ දුවලා පුතාලට change the following sentences into questions. ප්‍රශ්නය නිර්මාණය කරන්න කියලා කියන්නේ. ප්‍රශ්නය නිර්මාණය කරන්න කියලා කියන්නේ. questions දාන්න කියලා කියන්නේ. ප්‍රශ්නය හදන්න. දුවේ පුතේ ප්‍රශ්න හදනකොට මගේ දුවලා පුතාලා මතක තියාගන්න මේක විභාගයට එනවා අනිවාර්යෙන්ම. ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රශ්නය හදනකොට ඔයාලට කරන්න තියෙන්නේ උපකාරක පදය උපකාරක පදය උපකාරක පදය උපකාරක පදය උපකාරක පදය මෙන්න මේ උපකාරක පදය මෙන්න මේ උපකාරක පදය මෙන්න මේ උපකාරක පදය උපකාරක පදය උපකාරක පදය මේ උපකාරක පදය හඳුනා ගැනීම තමයි මුලින්ම කරන්නේ. උපකාරක පද හඳුනාගෙන උපකාරක පද හඳුනාගෙන ඒ හඳුනාගත් උපකාරක පදය වාක්‍යයේ ඉදිරියට ගැනීම තමයි මගේ දුවේ පුතේ ඔයාලට කරන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්න නිර්මාණය වෙනවා. එහෙනම් අපි හඳුනාගත්ත පදය ඉදිරියට අරගෙන ප්‍රශ්නය ලියමු. There are few students in the class. එහෙනම් ආයක ඉස්සරහට දානවා. Are there few students in the class? He is a very good athlete. එහෙනම් is එක ඉස්සරහට දානවා. Is he a very good athlete? There is a beautiful bird on the roof. ඔන්න මොකද කරන්නේ? is එක ඉස්සරහට දානවා. Is there a beautiful beautiful bird on the roof? වහලේ උඩ ලස්සන කුරුල්ලෙක් ඉන්නවාද? The boys are near the well. එනම් ප්‍රශ්නය මොකද කරන්නේ? උපකාරක පදය ඉදිරියට දානවා. Are the boys near the well? ප්‍රශ්නාර්ථ දාන්න අමතක කරන්න එපා. You are a rich man. ඉස්සරහට දැම්මා. Are you a rich man? Are you a rich man කියලා උත්තරය නිර්මාණය කරනවා. My mother is a good housewife. එහෙනම් is කියන උපකාරක පදය ඉස්සරහට ගන්නවා. Is my mother a good housewife? The brother, sorry, the brother නෙමෙයි මේක brother, BROTHER. The brother is an engineer. එහෙනම් is there එයාලගේ brother the brother නෙමෙයි their brother. Is their brother ඔවුන්ගේ සහෝදරයා an engineer ඔවුන්ගේ සහෝදරයා ඉංජිනේරුවෙක්ද? Ravi and Anne are drawing a picture. එහෙනම් ඉස්සරහට ගන්න. Are Ravi and Anne drawing a picture?
හරි නේද? right. She is a good ballet dancer. එහෙනම් ඉස්සරහට ගත්තා is she a good ballet dancer. Our teacher is very clever. එහෙනම් is ගත්තා ඉස්සරහට. Is our teacher very clever? Is our teacher very clever කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි, සටහන් කරගන්න වැරදි තියෙනවා නම් හදාගන්න. එහෙනම් මගේ දුවලා පුතාලා තේරුම් ගන්න ඕනේ දේ මොකක්ද? මෙතනදී right අපිට ප්‍රශ්නයක් හදන්න ආවොත් ඒ ප්‍රශ්නේ හැදීම සඳහා අපි කරන්නේ උපකාරක පදය වාක්‍ය ඉදිරියට ගැනීම. උපකාරක පදයට am, is, are, was, were, will be, has, have, had, will have, has been, have been, had been, will have been මේ වගේ ඕන උපකාරක පදයක්. ඊට අමතරව do, does, did, will කියන පද පවා තියෙන්න පුළුවන්. ඒවා හඳුනාගෙන ඒවා ඉදිරියට ගත්තොත් අපිට ලෙහෙසියෙන්ම යන්න පුළුවන්. right. Make questions to get the underlined phrases as answers. ඔන්න ඉතාමත්ම වැදගත් සහ ටිකක් ධර්මක අමාරු ප්‍රශ්නයක් විදිහට මම මේක හඳුනාගෙන තියෙනවා. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. නමුත් අපි හරියට ඉගෙන ගත්තොත් මේක බැරි වෙන්නේ නැහැ. අපි බලමුද එහෙනම්? right. Make questions. මේ දැන් ඉරි ගහපු කොටස එන්න නම් හරි ලේසි වැඩක් තියෙනවා. හොඳට බලාගන්න මම මොකද්ද කරන්න කියලා. දැන් ඔයාට what, who, where, when කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන හරි සරල වැඩක්. ඒ සරල වැඩේ තමයි මේ වාක්‍ය හොඳට කියවන්න. හොඳට කියවන්න. මම කෙනෙක්ව ගන්නම් මේකට මාත් එක්ක උත්තර සාකච්ඡා කරන්න. කවුද ඉන්නේ මාත් එක්ක උත්තර සාකච්ඡා කරන්න? right. රවින්දි එන්න. right. හරි. right. රවින්දි දුව නෑ රුවින්දි ඔයා කොහොමද පළවෙනි එකට ආන්සර් එක ලිව්වේ පුතේ? What was Kitulagala? very good. What was Kitulagala? පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා ඔහොම ඉන්න මියුට් කරගෙන දෙපා. Make questions to get the underlined phrases as answer. දැන් උත්තරේට එන්න ඕනේ කිතුල්ගල කියලා. කිතුල්ගල උත්තරේට එන්න නම් ඔයා what was කිතුල්ගල කියලා අහලා හරියන්නේ නැහැ. හරිද? පුතේ මේකට එන්න ඕනි දුවේ මෙන්න මෙහෙම. පුතේ ගියාම බැලුවේ නෑ දුවේ කියන්නම්කෝ එන හරි. දුවේ කිතුල්ගල එන්න නම් ඔයා කිතුල්ගල ඇරෙන්න අනිත් ටික පාවිච්චි කරන්න. එහෙනම් what was a calm, quiet and sleepy village? දැන් බලන්න මොකක්ද මේ බොහොම නිශ්ශබ්ද හරිම ශබ්දබද්ධ නැති ගම මොකක්ද? උත්තරේට එනවා කිතුල්ගල. තේරුණාද? right. හරි. රොවින්දි ඊළඟ එක කියන්නේ නා who දැන් මේ කොටස ගන්න එපා. can Who will හොඳයි. you like නේ like Victor? හරි බලන්නකො හරි රටාවක් නේ තියෙන්නේ. මෙතන ටික අයින් කරාට පස්සේ උපකාරක පදේ එහෙම ලියනවා. who will like biscuits. ලේසි. ඊළඟ එක නම් එහෙම ලේසි වෙන්නේ නැහැ. දැන් සර් ඉස්සල්ලා ප්‍රශ්න දෙයක් කිව්වා රුවින්දි. ප්‍රශ්නේ හදන්න කවුද ඉස්සරහට ගන්න කිව්වේ? උපකාරක පද. උපකාරක පදය මොකද්ද මේකේ? there was a cup of tea on the table. එහෙනම් where කොහෙද තිබුණේ? where was a cup of tea? අන්න හරි. where was a cup of tea? තේරුණාද? අර කොටස ගත්තා නම් උපකාරක පදේ ඉඳලා ගත්තා නම් හරියටම හරි. මාර වැඩේ නිරුවින්ද ඊළඟගේ උත්තරේ කියන්නකෝ. she woke up the helpers කියලා තියෙන්නේ. When did she wake up the helper? when did she up? මේකේ පොඩි වාක්‍යයේ තේරුමට පොඩි ගැටලුවක් තියෙනවා. she woke up the helpers නැතුව
she walked the helpers up කියලා එන්න ඕන. එයා උදව් කරන අයව නැගිටවනවා 4ට කියලා එන්න ඕන. එහෙනම් when දැන් මේ walk මේක යාර උපකාරක පදයක් නෑනේ පුතේ. කොහෙන්ද ඔය උපකාරක පදයකට හොයාගත්තේ? මේක උපකාරක පදයක් නෑනේ. ඒකේ අත වෙන් කියලා තියෙන්නේ. හරි වෙන් කියලා තියෙනවා. ඊළඟට ඔයා මොකද්ද ගත්තේ? did. කොහෙන්ද ඔයා did ගත්තේ? දැන් මේකේ නම් was තිබ්බා. මේකේ will තිබ්බා. මේකේ was තිබ්බා. මේක did නෑනේ කොහෙවත්. ඇයි ඔයා did ගත්තේ? ඒක සාමාන්‍යයෙන් කෙනෙක්ට ලේසියෙන් හිතෙන්නේ නැති දෙයක්. එතකොට මම කියන්නේ ඔයා අවුලක් ගන්න එපා. ඔයා එහෙම උත්තරයක් ලිව්වහම මට හිතන්න පැති දෙකයි. එක්ක ඔයා පට්ටම නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේ වයසේදී. එහෙම නැත්නම් ඔයා කාගෙන් හරි අහගන්න ඕනේ. ඔයා කරේ ඔය සෝසස් දෙක තමයි ඔයාට උත්තරේ ගන්න තියෙන එකම විදිය. කොයි එකද උනේ කියලා මට කියන්නකෝ. ඒක ඔයාගේ අවුලක් නෙමෙයි. අම්මගෙන් අහගත්තා රයිට් හොඳයි. හරි එතකොට අම්මට හොඳ දැනුමක් තියෙනවා. ඒකත් කියන්න එපේ. අම්මටත් හොඳ දැනුමක් තියෙනවා. අම්මා කිව්වේ නැද්ද ඔයාට මෙතනට ඩිඩ් ගත්තේ ඇයි කියලා? ඒක සර්ගෙන් කිව්වේ නැද්ද? නෑ. ඒක සර්ගෙන් අහගන්න කියලා කිව්වනේ. හරි මම කියලා දෙන්න අන්න හරි. දැන් අන්න එතන තමයි වැදගත් එක. උත්තරේ හරි. ඔයා did ගත්තා. මම අහන්නේ am is are was were will be has have had will ඔය ඔක්කොම තියෙනවනේ. ඔයා එතන did ගත්තේ ඇයි කියන එක. මේ නිකමට ජොලියට වගේ අම්මා ඉන්නවනම් අහන්නකෝ ඇයි ඇත්තටම did ගත්තේ කියලා. අම්මෙන් අහන්න shape එක යන්න. පායන හරියන්නේ නැහැ මල්ලිත් ඇහැරෙනවනේ. හරි රයිට්. එහෙනම් අපි වැඩේ කරමු. හරි. මේ මෙතන did ගත්තේ ඇයි දන්නවද? මෙන්න මේක නිසා මේ ඔයාට පේනවද මේ walk කියලා වචනයක් තියෙනවා. මේ walk කියලා කියන්නේ මොන කාලේ වචනයක්ද? වර්තමාන කාලද අතීත කාලද? අතීත කාල. ඒතර අතීත කාලේ උපකාරක පදය tenses chart පාඩම් කරනවද? මොකද්ද simple present tense වල උපකාරක පද මොනවද? very good. simple past tense අන්න දැන් simple past tense එකේ උපකාරක පදය කවුද? did. අන්න simple past tense වචනයක් තියෙන නිසා තමයි did ගත්තේ. දැන් තේරුණාද ඇයි කියලා? ඔව් එතකොට රුවින්දි දුව කොහේ හරි තැනක උපකාරක පදයක් පේන්න නැත්තම් ක්‍රියාපදයේ දිහා බලලා වර්තමාන කාල නම් ඩූඩස් වලින් එකක් ගන්නවා අතීත කාල නම් did ගන්නවා. එහෙනම් මේක අතීත නිසා when did she එතකොට woke up කියන එක wake වෙන්න ඕනි. when did she wake the helpers up කියලා එන්නේ. මේක ප්‍රශ්නෙත් පොඩි මේ up කියන එක මෙතනට ඇවිල්ලා වෙනසක් කරා. when did she wake the helpers up කියලා ගන්න. ඊළඟ එකේ උපකාරක පදයේ පේන්න ඉන්නවද නැද්ද රුවින්දි? නෑ. trees and vines are bent with fruit in summer. උපකාරක පදේ නැද්ද? කවුද? ඉතින් මේ ආයක ඉස්සරහට අරන් අපි වැඩේ ලියමු. එහෙනම් when are trees and vines කියලා කියන පුතේ ගස් සහ වැල් bent with fruit. එහෙනම් උත්තරේට එන්නේ. කවද්ද කියලා. හරි නේද මගේ දුවල පුතාලා? වෙනදී හරි නේද? රුවින්දි. හරි. හොඳයි. දැන් ඇයි එහෙනම් ඔයා ඉස්සල්ලා ඩිඩ් ගත්තේ? walk කියන අතීත කාල ක්‍රියාපදයක් නිසා. හරි නේද? හරි අපි යමු ඊළඟ එකට. මම යන්නම්. thank you ඔයා උත්තර කියන්න සම්බන්ධ වුණාට. right හරි.
දැන් බලමු. Underline the correct word. නියම වචනය. Roshini, a very clever girl. Roshini is වෙන්න ඕනි. එතකොට මෙතනින් ගන්න වෙන්නේ she is my friend. Look, බලන්න, boy is running fast. කොල්ලෙක් දුවනවා නම්, කොල්ලා දුවනවා නම් එයා එක්කෙනයි. එක්කෙනයි නම් අපිට ගන්න සිද්ධ වෙන්නේ that කියලා. That boy is running fast. Those කියන්න බෑනේ. that කියන්නේ එක්කෙනෙක්ට ගන්න එක. That boy is running fast. එහෙනම් boy කියන කෙනාට he ද she ද ගන්නෙ. He is in our house කියලා ගන්න. These are my friends. These are my friends. බෑ. බහුවචනයක් නම් අපිට ගන්න වෙන්නේ these කියලා. These are my friends. Those are their bags. මෙතන බහුවචනය ගන්න වෙන්නේ අරවා ඒගොල්ලන්ගේ බෑග්. මේ මගේ යාළුවා අර ඒගොල්ලන්ගේ බෑග්. බහුවචනය ගන්නට අවශ්‍යයි. Is our new class. You welcome. මේ අපේ අලුත් පන්තිය එකයිනේ. එකයි නම් ගන්නෙ this. This is our new class. You කියන කෙනා එක ආ ගන්න. You are welcome. The principal of this school. I කියන කෙනා එක ගන්නේ I is the, I am the, I are the. I am the principal of this school. Are you මේ you තියෙනවනේ. You බහුවචනයක්. එතකොට ගන්නේ are you a new teacher? Are you a new teacher? එහෙම තමයි පිළිතුරු ගන්න. හොඳයි. එහෙනම් අපි යමු 89 වෙනි ප්‍රශ්නයට. Circle the word with different sound. වෙනස් ශබ්ද වලින් තියෙන එක රවුන්ඩ් කරන්නලු. එහෙනම් මේ වගේ වෙලාවට මගේ දුවේ පුතේ ඔයාලා හොඳට කියවන්න ඕනි මේක. නැත්තම් අපිට තේරෙන්නේ නැහනේ. Tag mat rat fat. Mat rat fat එක වගේ ඒ අතර වෙනසක් තියෙනවා tag. Sack bag backpack. ආයි කියලා බලමු මේ. Sack backpack එක වගේ bag විරුද්ධයි. ඒක different වෙනස්. Round found grind bound. Round found bound එක වගේ grind වෙනස්. මේක බලන්න junk bunk chunk එක වගේ හැබැයි bank කිව්වම වෙනස්. Mad but sad bad. Mad sad bad එක වගේ but වෙනස්. එහෙනම් ඒක අපි round කරනවා circle කරනවා. Heel win beat lick. Heel win beat lick. ඒකේ මොකද වෙන්නේ? එතකොට heel e win e beat e b eat හැබැයි lick කියනකොට sound එක වෙනස්. ඒ sound එක වෙනස් වෙලා තියෙනවා අනිත් ඒවාට. lick කියලා ගන්න. හරි නේද? හොඳයි. අපි යමු ඊළඟට. Rearrange the jumble words. මේ jumble වෙලා මිශ්‍ර වෙලා තියෙන වචන එකතු කරලා අපි නිවැරදි වාක්‍යයක් තනමු. Friends football are my playing. එහෙනම් my friends are playing football. Girls where are the මොකද ගන්න පුළුවන් ප්‍රශ්නාර්ථයක් WH එක තිබ්බොත් ඉස්සරහට අනිවාර්යෙන් ගන්න ඕනේ where are the girls කොහෙද මේ ගෑනු ළමයි ටික where are the girls games captain you are the මේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා නම් ප්‍රශ්නවාචී පදේ අපි ඉස්සලා ද ඉගෙන ගත්තනේ අද are you the ඔයා the games captain ඔයා the ක්‍රීඩා නායකයා ambition is his doctor to be එහෙනම් අපි ගන්නවා his ambition is to be a doctor. Sorry. My 50 in their boys are class. There are 50 boys in the class. Now, in my class.
මගේ පන්තියේ පිරිමි ළමුන් 50ක් ඉන්නවා. The park not is clean very. The park is not very clean. The park is not very clean කියලා අපිට පිළිතුරු ගන්න පුළුවන් කමක් තිබුණා. හොඳයි. එහෙනම් අපි යමුද 91 වෙනි ප්‍රශ්නෙට. right. මොකද කියන්නේ කියලා බලමු අනු එකේ. Fill in the blanks selecting the correct word given brackets. බලමු. writing කියන්නේ ලියමින් ඉන්නවා. making හදමින්, kicking පයින් ගසමින්, eating කමින්, reading කියන්නේ කියවමින්. අපි උත්තර ටික බලමු. මේ ළමයා මොකද කරන්නේ? ශානි is අන්න ඒ ළමයා කකා ඉන්නේ පුතේ. eating. eating a sandwich. Nizar is එයා මේ ලියලිය ඉන්නේ writing පුතේ. WRITING writing. A teacher is a story to the students. Teacher කියව ඉන්නේ reading. කතාවක් කියලා දෙනවා. The boy and girl and boy මොකද කරන්නේ? making නේ sand castle. වැලි මාලිගා හදනවා. Amar is kick කරන ගමන් ඉන්නේ KICKING kicking පයින් ගසමින් ඉන්නවා පන්දුවට. right. 92 වෙනි ප්‍රශ්නයට අපි යමු මගේ දුවේ පුතේ. 92 වෙනි ප්‍රශ්නය මොකද කියන්නේ? Read the following description written by Saman about his father. Saman යාගේ තාත්තා ගැන පොඩි description එකක් විස්තරයක් ලියනවා. දැන් ඒකට answers ලියන්න ඕනි. මගේ තාත්තා Mr. Roshan Pereira. He is 35 years old. අපෙන් අහනවා බලන්න දැන් මේ වෙනකොට අහනවා ප්‍රශ්නයක් මොකද්ද? How old is he? දෙවෙනි ප්‍රශ්නය. එහෙනම් කීයද? 35 years. 35 years මේ 35 years old දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර. ඊට පස්සේ අහනවා he is a doctor. මේ එයාගේ රැකියාවනේ. එයා ඩොක්ටර් කෙනෙක්. all right. වැරදි දැනගෙන නේද උත්තරේ ලිව්වේ අපි? right. අපි යමු ආපහු පිළිතුර ලියන තැනට යමු. What is Saman's father's job? තාත්තගේ job එක මොකක්ද? he is a doctor නේ. he is a doctor. හොඳේ. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ තමයි how old is he? මෙන්න මෙතන තියෙනවා he is 35 years old. ඔට අවුරුදු 55. Where did he study? යා කොහෙද ඉගෙන ගත්තා? අපි තාම දන්නේ අපි යමු. He works in කුරුණෑගල General Hospital. යා කුරුණෑගල මූලික රෝහලේ උගන්වීම් මේ වැඩ කරන්නේ. He studied at Royal College in Colombo. මෙන්න ඉගෙන ගත්ත තැන හම්බ වෙනවා Royal College රාජකීය විද්‍යාලයේ කොළඹ. Royal College in Colombo. What is his hobby? Hobby එක බලමු අපි. He likes to eat rice and curry. යා කෑම කන්න කැමති. ව්‍යංජන බත් ව්‍යංජන. Favorite dress t-shirt එකයි jeans එකයි. His hobby is gardening. අන්න මෙන්න hobby එක මොකද්ද? Gardening. What does he bring when he returns? එයා ගෙදරදී ගේන්නේ මොනවද කියලා අපි බලමු කියවගෙන යමු. My father loves pets. එයා සුරතුලුන්ට කැමති. He takes care of his family. එයා පවුල ගැන නිතර බලනවා. When he returns home from his work, normally he brings fresh fruits and vegetables. එයා මොනවද ගේන්නේ? Fresh fruits and vegetables. හරි. එවන අපි අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන ඊළඟ ප්‍රශ්නයට යමු. අපි බලමු අපි කල් වේලාවත් එක තව එකක් සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. අද දවසේ අපි බලමු 93 වෙනි ප්‍රශ්නය. මොකක්ද කියන්නේ බලන්න දුවේ පුතේ. Use the prepositions given below to fill. හරි. බලමු අපි මොකක්ද තියෙන්නේ කියලා. right. The puppies මේ පපියා ඉන්නේ කොහෙද පුතේ? ඉතාලම පැහැදිලිව පේනවා මෙයා ඉන්නේ ඇතුලේ නම් in the box. The flower vase එකයි මේකයි අතර සම්බන්ධ තියෙන ටේබල් එක අතර on නේ උඩ on. The driver is the bus. driver ඉන්නේ පුතේ ළඟ බස් එක ළඟ near. ඊට පස්සේ the ball එකේ තියෙන්නේ කොහෙද පුතේ? ටේබල් එක යට under. The man is the dog. man ඉන්නේ the dog and the cat.
බල්ලයි පූසයි අතරේ පුතේ අතර දෙදෙනෙක් අතර නම් අපි කියන්නේ between කියලා. between කියලා තමයි කියන්නේ. එහෙනම් 93 වෙනි ප්‍රශ්නය දක්වා අපි සාකච්ඡා කරා. right. එහෙනම් ප්‍රශ්න 10ක සංඛ්‍යාවක් අපි අද දවසේදී සාකච්ඡා කරා. එහෙමනම් මම හිතන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර පොතේ අවසානයේ දක්වා සම්පූර්ණ කරලා තියන්න. අපි ටිකෙන් ටික මේ ප්‍රශ්න පත්‍ර පොත අවසානයේ දක්වා කරගෙන අදත් අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. හොඳයි. එහෙමනම් මේ ප්‍රශ්න 10 සාකච්ඡා කරලා අවසන් වෙච්ච කොටස් නැවත ඔයගලන්ට බලන්න පුළුවන් අපේ රෙකෝඩින් එකත් එක්ක. එහෙනම් ඒවා බලන්න ගමන් ප්‍රැක්ටිස් කරන්න. විභාගයට සූදානම් වෙන්න. විභාගයේ ලකුණුත් එක්ක අපි සූදානම් අපේ විශේෂයෙන්ම ෆිසිකල් ක්ලාසස් වලට ඇටෙන්ඩ් අපි පවත්වනවා. ඔයගලන්ගේ පේරන්ට්ස් මීටින් එක ඒවට සූදානම් වෙන්න ලකුණු ලබා දීම සිද්ධ කරනවා. හරි. එහෙමනම් අදට අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේදී මුණ ගැහුණ නැවත වතාවක් ප්‍රශ්න පත්‍ර පන්තිත් එක්ක. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම. good night.